ආයිබෝවන් ශ්‍රී ලංකන් සාරාස් කිචන් YouTube channel එක වෙත අපි ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඔයාලට කියලා දෙන්න හදන්නේ ඇරබික් කෑමක්. මේකේ නම තමයි ෆලාෆෙල්. ඉතින් අපේ channel එක තවමත් subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා ඒ ළඟේම තියෙන bell icon එකත් click කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. එහෙමනම් ඉතින් අපි බලමු මේකට අවශ්‍ය කරන අමුද්‍රව්‍යයි කොහොමද මේක හදාගන්නේ කියලායි. මේ තියෙන්නේ අපිට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික. කඩල මෙතනදී අපි පාවිච්චි කරනවා පැය 8ක් විතර ඇල් වතුරේ දාලා පොඟෝලා අරගෙන තමයි අපි මේකේ අඹර ගන්න යන්නේ. මතක තියාගන්න කඩල තම්බලා නෙමෙයි අරගෙන තියෙන්නේ. ඊගාවට අපි මේකට කපාගත්ත කොත්තමල්ලි කොළ ටිකයි ලුණු ටිකයි මේ වගේ එකතු කරගන්නවා. දැන් එකතු කරගත්තේ නයි මිරිස් කරලා. ඕගලන්ට අමු මිරිස් තියෙනවා නම් අමු මිරිස් එකතු කරගන්න පුළුවන්. ඊළඟට එකතු කරගන්න ලුණු කුඩු ස්වල්පයක්. ගම් මිරිස් කුඩු ස්වල්පයකුත් එකතු කරගන්න. උඹලකඩ කෑලි ටිකක් මේ වගේ අපි එකතු කරගන්නවා. එතකොට රසය ගොඩක් වැඩි වෙනවා. අන්තිමටම අපි එකතු කරගන්නවා වතුර ඉතාමත්ම ස්වල්පයක්. ගොඩක් එකතු කරගන්න යන්න එපා. මොකද එතකොට දියාරු වුණොත් එහෙම අපිට ගුලි හදාගන්න අමාරු වෙන නිසා. එහෙනම් දැන් අපි මේ ටික හොඳින් අමරගමු. මේ තියෙන අමරගත්තට පස්සේ තියෙන විදිය. දැන් අපි එකතු කරගන්නවා බ්‍රෙඩ් ක්‍රම්ස්. එහෙම නැත්නම් පාන් කුඩු ස්වල්පයක්. ඊගාවට ඕගොල්ලන්ට මෙතනදී ලුණු බලලා රස මදි නම් මේ වගේ ලුණු ස්වල්පයක් එකතු කරගන්න. දැන් මෙන්න මේ වගේ හොඳින් මේ ටික මිශ්‍ර කරගන්නයි තියෙන්නේ. මේක අපි හදන සාමාන්‍ය වඩේකට වැඩිය ගොඩක්ම රස ගුණවත් කෑමක්. ඊළඟට අපි මේ ටික බැදගන්න තාච්චියක් මේ වගේ ලිපේ තියාගන්නවා. අපි මේක බැදගන්නේ ගැඹුරු තෙලේ. අපි මෙතනදී පොල් තෙල් තමයි පාවිච්චි කරන්නේ. එහෙනම් පොල් තෙල් ටික මෙන්න මේ වගේ තාච්චියට එකතු කරගන්න. දැන් බලාගන්න කොහොමද මේක ගුලි හදාගන්නේ කියලා. හරිම ලෙහෙසි, හරිම පහසුයි. සාමාන්‍යයෙන් අපි හදාගන්න කට්ලට් එකක් ඊට වැඩිය පොඩි ප්‍රමාණයෙන් තමයි අපි මේක බැදගන්නේ. ඕගොල්ලන්ට කැමති ප්‍රමාණයකින් මේ වගේ ගුලි හදාගෙන බැදගන්න පුළුවන්. තෙල් ටික දැන් රත් වෙලා තියෙන්නේ. හොඳ සැරගින්දරක් තමයි අපි දීලා තියෙන්නේ. එහෙනම් එකින් එක පරිස්සමට මේ වගේ දාලා අපි බැදගමු. රන්වන් පහයකට එනකොට මේක පරිස්සමට මෙන්න මේ වගේ ලිපෙන් ඉවත් කරගත්තා නම් ප්‍රමාණවත්. මේ තියෙන්නේ අද අපි ඔයාලට ගෙනාපු ෆලාෆෙල් එක. ඕගොල්ලෝ දැක්කනේ මේක ගෙදර තියෙන සාමාන්‍ය බඩු වලින් හදාගන්න පුළුවන් ඉතාමත්ම පහසු රසවත් ගුණවත් කෑමක්. ඉතින් අපි ආරාධනා කරනවා මේ රෙසිපි එක හදලා රස බැලුවට පස්සේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙමනම් ඉතින් අපි තවත් රසවත් රෙසිපි එකකින් නැවත හමු වෙමු. ඒ වගේම ශ්‍රී ලංකන් සාරාස් කිචන් channel එක subscribe කරන්න අමතක කරන්න එපා.